කොහොමද ඉතින් කට්ටිය ගොඩ කාලෙකට පස්සේ ඔන්න ආයෙත් අපි ආවා. මේ පාර ඩෙස්ටිනේෂන් එක තායිලන්ඩ්. travel තියාදු කියන්නේ බ්ලොග් channel එකක් විතරක්ම නෙවෙයි. මේක තමයි අපේ friendship එක, අපේ freedom එක, අපේ memories ටික. ඉතින් ආයෙත් එක travel කරන්න ලෑස්තිද? Welcome to the craziest Thailand adventure. This is Travel Tiago! Sob. Dila hari. අපි මිනි vlog එකක් කරන්න තමයි හදන්නේ. අපි ඉන්නේ එයාපෝට් එකේ. අදරට ජොගියෙක් ඉන්න රාවලා. අපි පොඩි vlog එකක් කරන්න හිතාගෙන ඉන්නේ චූටි එකක්. ලොකු දිගේව නෙමෙයි අපි vlog වැඩේ ආයි පටන් ගන්න හිතාගෙන ඉන්නේ. මේ පරිලුත් වෙන එක රටේ ඉඳක්. සෙට් වෙලා බලමු මේක දාගන්න පුළුවන් වුණොත් දානවා. මේකත් නැත්තම් තවත් අසාර්ථක එකක් වේවිත් දන්නේ නැහැ. දැන් ෆ්ලයිට් එකට බෝඩ් දෙන්න වෙනකම් බලාගෙන ඉන්නේ. හරි ෆ්ලයිට් එකට බෝඩ් දෙන වෙලාව හරි 12යි පාට බෝඩ් දෙන්න තියෙන්නේ 12යි 5 වෙලාව. අපි ගිහින් බලමු. සපක් ගමු සපක්. What did he say? අපි බෝඩ් දෙන්න ගන්න ෆ්ලයිට් එකට. බෝඩි පාස් ඔක්කොම තියා. Let's go. අපි ඉතින් තායිලන්ඩ් වලට ගියේ UL402 කියන ශ්‍රී ලංකන් එයාලයින්ස් ෆ්ලයිට් එකේ. 9,000 baby to 35,000 as we get later. Flight time is going to be. ඇත්තටම කිව්වොත් ශ්‍රී ලංකන් එයාලයින්ස් ෆ්ලයිට් හරිම කම්ෆර්ටබල්, ඒ වගේම මීන්ස් නුත් හොඳයි, සුපිරි. බොයිස් අපි ටේක් ඕවර් කරන්න හදන්නේ යන්න හදන්නේ. හරිම ෆ්‍රෙන්ඩ්ලි ක්‍රූ මෙම්බර්ස්ලා තමයි ශ්‍රී ලංකන් එයාලයින්ස් එකේ ඉන්නේ. එයාලා අපිව වෙල්කම් කරලා කෙලින්ම අපිව අපේ සීට් එක ළඟටම ගයිඩ් කරනවා. ඒ වගේම හැම පැසෙන්ජර් සීට් එකක් ඉස්සරහම තියෙන පොඩි කැබින් එකේ එයා සිග්නස් බෑග් එකක් හා ඉමර්ජන්සි සිටුේෂන් එකකදී අපි කොහොමද කරන්න ඕන කියන ඉන්ස්ට්‍රක්ෂන්ස් තියෙන ලීෆ්ලට් එකකුත් තියෙනවා. ඔන්න ඉතින් අපි හිතුව වගේම ටිකෙන් ටික අපිව අපේ ඩෙස්ටිනේෂන් එක ළඟට ලං වෙනවා. අපි යන්නේ ස්වර්ණ භූමි එයාපෝට් එකට, තායිලන්ඩ් වල තියෙන ලොකුම එයාපෝට් එකක්. ස්වර්ණ භූමි, here we come. අපි ඇවිල්ලා ඉන්නේ බෑගේජ් බෙල්ට් එක 23. අපි ලංකාවේ ඉඳන් පැය 4ක් වගේ ෆ්ලයි කරලා තමයි තායිලන්ඩ් වලට ආවේ. කම් සංස්මිතා. අපි ඇවිල්ලා බෑවා. කොයිද වාඩියක් දැම්ම කට්ටිය යනකම් දසුන්ට කලකිරලා වෙලාව 7:04යි. තාම ඉන්න වාඩි වෙලා අවුල්ක් මේ රට අවුල්. අපි වාඩියෙන් කම් සංස්මිතා. කට්ටිය යන්නේ සල්ලිකාරයෙක් කියලා ඉන්නේ. අම්ම ගියාරේට අම්මුල කම්බුනේ. Yeah, boy. අපි යනවා දැන් හොටෙල් එකට යන්නේ. X6 කස්ටම්ස් එකක් මෙතන, සිම් මෙතන, ගේට්ස් තියෙනවා, බෑගේජ් කලෙක්ට් කරන කොන්වේයර් බෙල්ට් තියෙනවා. දැන් ඉතින් තියෙන පතාය පැත්තට ගියා, සපත් දැම්මා. Daddy, chill. නෑ ඒ කියන්නේ එහෙම ගන්න නෙවෙයි, ආතල්ලයක් කරන් එහෙම නෙවෙයි. මාරි ඊම් බල.
සුපිරි K9 කෙනෙක්. අපි ලගේජ් දැම්ම බස් එකට නැගලීම් බස් එකට ඉන්ජප තමයි වතුර නෝබෝ thank you පකුවා එයාපෝට් එකේ ඉන්නේ ගිහිල්ලා බලමු දැන් 8යි විතර කොහෙද වෙලා අද 51 බලමු කීපද අර මොනවද බයිලක් කියනවා මේ ඉංග්‍රීසි මට අමාරුයි තේරෙන්නේ නැහැ ඉංග්‍රීසි තේරෙන්න මුන් කියන ඉංග්‍රීසි තේරෙන්නේ අසාය ගිහිල්ලා ෆ්ලෝටින් මාර අපි ෂෝට් බ්ලොග් එකක් ගාමු ගාඩි දෙකයි ආයෙත් ආවා බලන්න පුළුවන් දේවල් දැන් අපි ස්වර්ණ භූමිය එයාපෝට් එකේ යනවා පතාය අද පතාය යන්නේ දවස් දෙකක් පතාය කිප බලපු දාන සැප මොකක්ද කියලා අපි දැන් මේ එයාපෝට් එකෙන් එළියට යන්නේ ලංකාව වගේම තමයි කෙලින්ම ඩිරෙක්ට් හයිවේ තමයි නෝමල් පාරවල් නේ. පට්ටිය තේ බොනවා. අපේ අම්මට ටත් එක්ක. ඉතින් කට්ටිය හාහා පුරා කියලා එයාපෝට් එකෙන් එළියට ඇවිල්ලා අපි බ්‍රෙක්ෆාස්ට් ගන්න ගියේ ඉන්දියන් රෙස්ටොරන්ට් එකක් වගේ තැනකට නිකන් ෆුඩ් කෝට් එකක් වගේ. ඩ්‍රයිවිං කරන අය රුසන් අය වගේනේ මහත විතරයි අඩු රෝෂාන්ම තමයි එක ස්පෙෂලිටිය එකක් තියෙනවා අපි ඉන්නේ නිකන් සූ එකක් වගේ තැනක් මැද ඒ වුණාට ඒක සූ එකක් නෙවෙයි ටයිගර්ටෝපියා කියලා කියන්නේ වටේ ඉන්නේ කොටි අපි කෑම කන ඩයිනින් ඒරියා එකේ නිකන් අර මේ වීදුරු දාලා තින්නේ ඩිස්ප්ලේ වෙන්න වගේ නිකන් කොටින් ටපියෝ පේනවා අපිට කොටින්ම පේනවා ටික එකක් ගැව්වා රෙස්ටොරන්ට් එකෙන් කන්න කලින් මොකද්ද ගහලා තියෙන මොනවද මන් දන්නේ කම්පන්නිකා අයිබෝන් ෆුඩ් කෝට් එකක් තියෙන බොයිස් කන්න තමයි තියෙන්නේ සෙනග ටූ මච් අනින කොටි අන්නදන්නේ සාම්බාර් තියෙනවා චිකන් තියෙනවා ඉතින් මම බ්‍රෙක්ෆාස්ට් එකට ගත්තේ පරාටයි සාම්බාර්නුයි චිකනුයි තා පොඩි සැලඩ් එකක් හදලා තියුණා පොඩි සැලඩ් ඩ්‍රෙසින් එකක් ඒකයි අපි කාලා බියේ ඊට පස්සේ නිදිමතයි බා අලුත් පන්සලක් දාන්න යන්නේ චූටි මෑන්ස් කෙනෙක් ඉන්නා මොනවා පොඩිත් නෑ උ ලොකුයි වගේ අම්මා මාන්සි අම්මේ රස්නේ වැඩි අම්මට තේරෙන්නේ නැද්ද? ඇයි ඉතින්? අයියෝ මෝ පිස්සු හැදේ. බොයිස් පන්සලකට ඇවිල්ලා තියෙන්නේ මෙන්න මගේ පිටිපස්සේ පේන්නේ. රත්තරන් වලින් බුදු පිළිමේ කරලා තියෙන්නේ මේකක් හරි. අවුට්ලයින් එක විතරයි රත්තරන් පාටින් තියෙන්නේ රත්තරන් නේ වෙන්නේ නැති. අපි යන් අම්මා හොයාගෙන කට්ටිය යනවා. අතන තියෙනවා මේ පොන් ටිකක් තියෙනවා ලස්සන. ළඟටම විස්ලස් එක පොට් එකක් තියෙනවා කඩලා අල සෙවිල් පාට නැති කරලා අලුත් පාට ගල් ටික තමයි බුදු පිළිමේ මේක හයිලයිට් වෙන්නේ මාර ලස්සනයි කරනවා නම් ලංකාවේ වැඩක් ගල් කොරියක් එහෙම වහලා තියනවනම් වහලා තියෙන ගල් කොරි ගොඩ දාගන්න ලස්සන පන්සලක් කරන්න මෙතන එකම කේස් එක අවුව විතරයි එළි සන්ග්ලාස් ගන්න කඩයක් තියෙනවා හරි ජූස් ගන්න කඩයක් නම් තියෙනවා මොනවද දන්නේ fresh drinks අපි යනවා back to the bus මෙන්න අපේ ගමන් සාකරු අදල් ගුවා අර අප්ලෝඩින් මාකට ඇවිල්ලින්නේ ආපේ ඇවිල්ලින්නේ තප්පර 39යි වටේ කර විදියක් දාන්න ස්ටීර් එක කැලුවා අපි මොකක්ද ගියා on my boys floating market new
මේක තමයි ඩ්‍රෝන් මාර්කට් කියන ඔන්න බොස් බින්දුරන් ලස්සන බලන්න වීඩියෝ prohibited ෆොටෝ උංගහලේව ප්‍රේම් කරලා අපිට වායි විකුණනවා සුපිරි බිස්නස් එක ස්මූචීස් let's go ඒ ඔඩ බෝට්ටෝ අදීවි ඒ පත්දන්න ඉතින් අපි ෆ්ලෝටින් මාකට් එකේ ගන්න ටිකට් එකටම මේ බෝට් රයිඩ් එකේ පැකේජ් එකක් ඉන්ක්ලූඩ් වෙලා තින්නේ අපිට මුළු ෆ්ලෝටින් මාකට් එක වටේම බෝට් රයිඩ් එකක් දෙනවා ඊට පස්සේ අපි ගිහින් ෆ්ලෝටින් මාකට් එක පිටිපස්සෙන් තමයි ඒගොල්ලෝ බස්සන්නේ අපිට ආයි ඇවිදගෙන කඩත් බලාගෙන ඉස්සරහට එන්න තියෙන්නේ ඒක තමයි මාත්දක එක පිනන්න වෙයිද අපිට කියලා ඕන නම් අපිට පිටිපස්සේ පාකින් එකෙන්ම එළියට යන්න පුළුවන් නැත්නම් කඩ ටිකක් බලාගෙන ඉස්සරහට ඇවිල්ලා ඉස්සරහා පාකින් එකෙන්ම ආයෙ අපිට යන්නත් පුළුවන් loading mark සුපිරි බේස් එක voice artist මගේ ෆොටෝ එකක් තියුණාට මම නැත්නම් ෆොටෝ එකක් තියෙනවා ඒකත් ගන්න කරන්න එතන තමයි fish food massage ආතල්ලි ඩොල්ෆින් පොඩ්ඩේ නිකන් ටැංකි සුද්ද වගේ බුවාල ටිකක් ඉන්නේ ටැංකි සුද්ද වගේ අපිට ගෙදරත් හදන්න ඔව් දොළමාළු වගේ අවුලක් නැහැ වාසි මේ මුන්නන් ටිකක් ලොකුයි පුත්තේර ආතල් ප්ලේස් එක බොයිස් මරු සුපිරි මිලියන එකේ කියන පිස්සු මෙන්න බොයිස් කිඹුල්ලු ඉන්නා sorry it's okay මේ කිඹුල් මස් 50 baht barbecue කිඹුල් හොම ඔව් baht 50 ඔව් රුපියල් 50 ඔව් 500 රුපියල් baht 50 පණුවෝ ඉන්න මකුණෝ ඉන්න බෝනස් ඉන්න පණුවෝ baht 50 මේ ලොකුව තමයි 500 බොයිස් පණුවෙක් කෑවා දැගින්නවා තනකොළ පෙත්තෙක් මේ ඉන්නේ තනකොළ පෙත්ත ඔබලට පේරවත් දන්නේ පේර ඇතිනේ හොතටද ඕනලා ලෙන්ස් එක පිහි දාන්නම් මෙන්න තනකොළ පෙත්තා අපි කමු පණුවෙක් කෑවා ඕක ගන්න පණුව තමයි ගන්න ඒ තනකොළ පෙත්ත රායියා ගැරන්ටීඩ් මේක ඇත්ත රායියා ඒක සිරාවට රායි තනකොළ පෙත්ත ඉස්සරහගේ ඉස්සම වගේම තමයි ඉස්සගේ රස තියෙන්නේ මේ ඔය අයියෝ මේ චූටි පණුවෙක් කාලා බලන්න මේක ඉන්න අමුතු පාට පණුවෙක් වලට දෙන්නේ මේ 500ක් ගන්නවා මේ රෙකෝඩ් එක ඒ පණුවන්ගේ අමුතු ටේස්ට් එකක් එනවා ෆුල් ප්‍රෝටීන් පුතා ඉතින් කන්න නයිස් ආව try කරන්න ඕනේ පණුවෙක් කාලා බලන්න ඕනේ ඒ ලංකාවේ නැද්ද ඔය වගේ පණුව ගෝනුස් මං කෑවා මචං ඉස්සෝ වගේම තමයි සෝරි මේ ක්‍රැබ් වගේ ඔය ඉන්නේ කාපු කට්ටිය ඉන්නෝ කාපුලු මං ඒක කරනවා ඒ අපිත් කරනවා ඒක තේරහම තමයි ඉතින් පොත්ත ගල දැන් හැම වර්ගෙම මං try කරා බොයිස් මේකේ හැම වර්ගෙම මම try කරා දැන් ඉන්නේ අන්තිම කැරපොත්තෝ විතරයි මේ කැරපොත්තෝ මම මේක කරන්නේ රට ජාතිය වෙනුවෙන් ආතල්ලයක් ගත්ත කාල බලමු මේ කරපොත්තක තියෙනවා නිකන් සුක්කට රහක් වගේ මම භාගයක් කරා හරි නයිස් හරි හරි ඔන් කරලා දී භාගයක් ගන්න ඕනේ හරිද ඉතින්ගේ පට්ටේ ආන්ටි නම් සෙට්ලා දී භාගය හරිනේ හරි නයිස් හරි 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 බව ගන්න කඩු ඒක මම කන්න එපා ඒක මම්ම කනවා ආඩෝ අන්න මම කෑවා ඉතින් අදිර පුතේ දෝ ඒක නියම රහයි ඒක ඕන නංගල ඉස්සරහ ගන්න ඕගු කෑගානේ උන්ගේ මල සද්දයක් තියෙන්නේ දැන් ඉන්නේ එන වැරයිටිස් වල තියෙනවා කෑම නම් කෑම් පෙන්නන්න දෙයක් නැහැ අන්නතන අපේ අකමාද ගස් ලැබු සලාදයක් වම
ස්ටීම් රයිස් තියෙනවා ටිකක් අවුලක් නැහැ මම බෙදාගත්තේ සුපිරි වෙන්න වත් එක චිකන් තියෙනවා පෝක් තියෙනවා මෂ්රූම් ෆිෂ් නූඩල්ස් බොයිස් මම වගේ බෙදාගෙන නම් කන්න එපා කන්න අමාරු ඇත්තට අපිට හිතුණට බඩගින්නට කන්න පුළුවන් කියලා කන්නත් බෑ ඒ වුණාට අර ඒගොල්ලන් කෑමකට බඩ පිරෙන්නෙත් නෑ හරියට අනේ මන්ද කාපු කටින් කෝපි බොන්නේ කැකුළු බත් නැතුව පාලු දැනනවා හැබැයි ඔයස් අපි බැහැරින්නේ හොටෙල් එකට ආවා සන්බීම් 5 star එක 4 star දුවතු 5 star හරි 4 star හරි මොකක් හරි whatever හොටෙල් එක සුපිරි අපි ඇතුළ කාමරයක් බලමු ෂේප් එකේ ඇතුළට ගිහිල්ලා රූම් නම්බර් මම 230 433 ගිහින් බලමු අපේ අම්මලා 603 ද කොහෙද ගිහින් බලමු බොයිස් අපි ආවා හොටෙල් එකේ ඉන්නේ මෙන්න ඒක සෝරි ලයිට් බාත්රූම් බාත් ටබ් එක පොඩි මං ගිය සැරේ ඉඳි බයෝකේ එකේ අම්මට සිරි වෙන බාත් ටබ් එකක් තිබුණේ මේ පොඩි ආතල ඒක නෙමෙයි මං කියන්නේ දසුන්ට ඉක්මනට ගන්න නැහැ බං චාර්ජ් කරන්න අපේ ෆෝන් චාර්ජ් කරගන්න කන්වර්ටර්ස් ගන්න වුණා ලොබි එකෙන් බාත් 200ක ඩිපොසිට් එකක් තියලා තමයි කන්වර්ටර් එකක් ගන්න උනේ එහෙනම් අපි කැපෙන්නම් අන්න ඇඳවල් බොයිස් අපි යනවා කන්න එළියට බැස්සා රෑ 10 වෙලාව මෙහෙන් වෙලා රෑ 10 පැත්තරන් යවුල් කොහොමහරි බේරිලා කාලෙන්න තියෙන එක තමයි මිෂන් එක Bravo 6. කම් Going dark. ඒක හොටෙල් එකෙන් එළියට බහලා එක වංගුවේ හැරුනේ පාරාදීසෙ වෙලා ඉන්නේ මතායේ බීච් එක මේක අපින් ඇවිල්ලා එළියට කොනින්න මොකද මගාල දෝෂයා ලාව 10 අමාරයි පාර කියන්න දාලයි ඒ මසාල ඉවරයි මික්ස් රයිස් විතරයි තියෙන්නේ බොයිස් අපි ඉන්දියන් ෆුඩ්ස් ඉන්දියන් කෑවේ දැන් වෙලාව 11යි පාර කියලා ගහන්න එපා අපි ඉන්නේ සෙන්ට්‍රල් පතාය මෝල් එක ඉස්සරහා මුන්නම්ම අපතේ වගේ පාරවල් වල යන්නේ බොයිස් අපි අම්මලව දාලා ආවා දසුන්ත ආයේ බොරාල් එක ආව බත් කාපු ගාව කොල්ල කෙලි නැත්තම් ඇදේ නිදාගෙන හාස්‍ය වෙලා හිටිය බුදියා මේ අපි ආවා දැන් අම්මල බිව්ව ප්‍රොමගනේට් ජූස් අපිත් බොනවා අපි කපලා ආවේ ඒගොල්ලන්ව සුපිරියා මේක මාර රහයි මේ දෙලු අවකාඩෝ පැෂන් මැංගෝ හැම දිනෝ මේව මොනවද දන්නේ නැහැ අපි හොරෙන් ආවේ වටයක් දාමු ෆ්‍රෙෂ් සී ෆුඩ් තියේ we had our meal thank you වැඩි දුරකුත් නෑ ප්ලේස් එකත් සුපිරි දුරත් නෑ හොටෙල් එකේ ඉඳන් මෙතෙන්ට අන්න බොයිස් කැරපොත්තෝ ගෙම්බෝ ඒ ගෙම්බෝ ඉන්නවා ගෙම්බෝ ඉන්නේ මේ ජූස් එක පාර මං උදේ කෑව කැරපොත්තෝ වාසි මූත් කෑවා පළගෙටි how much for උඹලෝ සෙල්ලම් කරන සෙල්ලම් මේ දිනවා එක ටෙඩියෙක් බාත් 300 ගැන රුපියල් 3000 නෝනේ මට ලංකාවේ සෙල්ලම් කරන්න ඕන තායිලන්තෙද කියලා තීරණය කරවා. මේ නිකන් නාත්තල තියෙනවා R1 එකක් තියෙනවා Kawasaki 1000 එකක් තියෙනවා. මරු වණ්ඩි දෙයක් තියෙන්නේ. නෑ Kawasaki 400 Ninja R1 එකක් තියෙනවා. carbon fiber රාජියක්. බොයිස් චරිත ටිකක් ඉන්න මුම් මේකට ගහනවා one more කිය ගහනවා අරු 900 ගානක් ගැහුවා ඔය පාරක් ඇද්දෝ හිතලා බලන්න 999 ඔන්නෝම තමයි අපේ තායිලන්ඩ් වල ෆස්ට් නයිට් එක ගෙවුනේ ෆස්ට් කිව්වට ඒක ෆස්ට් මන්ත් නෙවෙයි ඒක සෙකන්ඩ් නයිට් එක වගේ අපි එක නයිට් එකක් ෆ්ලයි කරා ඊළඟ දවසම ආයි ෆුල් එක්සෝස්ටඩ් දවසක් ඊට පස්සේ කොහොමරි කාලා බීලා අන්තිම හොටෙල් එකට ඇවිල්ලා නිදාගත්තා අපි එහෙනම් ගයිස් අපි තායිලන්ඩ් වල ස්පෙන්ඩ් කරපු ඉතුරු දවස්වල vlog එක ඊළඟ පාර්ට් එකෙන් අරන් එන්න එහෙනම් අදට බයි